හායි යාළුවනේ, ඔයාලට කොහොමද? ඔන්න අදත් අලුත් කතාවක් අරගෙන ආවා. ඒකත් අහලා බලන්නකෝ. මොකක්ද බන්? අදත් රතු බද්ද. කන්න තිබ්බ ආසාව පෑල දොරින් පැනලා ගිහින්. බඩගින්න වාෂ්ප වෙලා මගේ මූණ හෙන ගැහුවා වගේ හතරැස් වෙන්න මහ වෙලාවක් ගියේ නෑ. උඹ කන්න කැමති වුණාට මක් කරන්නද? මම ආස රතු බත් කියලා උඹ දන්නවනේ. දිගට හරහාට වචන කියන්න කටට ආවත් කරබගෙන බත් එකට ඔලුව ඔබා ගත්තා. කෑම එක දකිද්දි ඉස්සරහා ඉන්න ගෑනු පරාණගේ ඔලුවේ බත් එක හලන්න හිතුණත් කරබගෙන බත් එක දිහා බැලුවා. රතු කැකුළු බතට සම්බෝල හදලා පරිප්පු ටෙම්පරාදු කරලා සොසේජස් හදලා පපඩම් බෙදලා තිබුණේ. කියන්න තරම් වරදක් නෑ. රහත් හොඳයි. ඒත් මං කැමති සුදු බත් කන්න. රතු බත් කන්න මම පොඩි කාලේ ඉඳලා ආස නෑ. නිකන් ගිලෙන්නේ නෑ වගේ දැනෙනවා. බත් එකට මම බොහොම අමාරුවෙන් කන්න ගත්ත ලොකු වතුර ජෝගුවක් ළඟ තියාගෙන. වතුර බීලා හරි ගිරිනවා. ජීවත් වෙන්න කන්න එපයි. මට ඉස්සරහා ඉඳගෙන ඉන්න ගෑනු ළමයා නම් රහ කර කර කනවා. කැම්පස් ජීවිතේ දෙවෙනි අවුරුද්ද මේ විදිහට ගෙවිලා යද්දි මායි මගේ යාළුවා හිරුන්දී බොඩිම උයාගෙන පිහාගෙන ඇසයින්මන්ට් ඇස්සේ හිර වෙලා හිටියේ. සින්නෝ ජුන්නෝ අපේ බෙජාර එක්කම ජීවිතේ ගත කරන ගමන් හිටියේ. අනේ මන්දා ඇති දෙයක්වත් නැති දෙයක්වත් නෑ වගේ තමයි. බොහොම අමාරුවෙන් බත් එක ගිලගත්තා. ඊළඟ පාර නම් බොඩිමට බඩු ගේති මං විතරක් යනවා. කතා දෙකක් නෑ. රතු හාල් ගේන්නේ. එහෙම ගෙනල්ලා ඒව කාලා මට අඩු සීනිකාරයෙක් වෙලා අඩු වයසෙන් මැරිලා යන්න බෑ. මොන කෙහෙම් මලක්ද මේ? කාලා බීලා ඉවර වෙලා මං කෙලින්ම ආවේ බොඩිම ඉස්සරහා තියෙන අඹ ගහ යටට. කෑවට පස්සේ හෙනට දාඩියයි. රෑ කියලා වෙනසක් නෑ. බොඩි මාස් සිද්දි රෝස් වෙනවා කියලා මට දැනෙනවා. වොෂ් දැම්මත් වැඩක් නෑ. ෆෑන් එක දැම්මත් වැඩක් නෑ. ෆෝන් එකත් අතේම තියාගෙන සින්දුවක් ප්ලේ වෙන්න දාලා මං අඹ ගහ යට තියෙන සිමෙන්ති බංකුව උඩින් වාඩි වුණේ ලාවට මඳ හුලඟක් හමන්න පටන් ගද්දිමයි. ඉස්සරහා තියෙන පිහිඹිය ගහේ කොළ සිලිසිරි ගාලා හුලඟට ලෙලදෙනවා. කොණ්ඩ කැරලි දෙක තුනකුත් හුලඟට වැනෙනවා. ශාක්‍යා හිරුන්දි කෑ ගහගෙනම ඇවිත් මට එහා පැත්තෙන් වාඩි වුණේ මට දැනුණ මානසික නිදහස විනාශ කරලා දාලා. මං හිරුන්දි දිහා රවලා බැලුවා. දත් 32ම දාලා hina වෙනවා. කොහෙ බනින්නද? මේ ශාක්‍යා මට අදත් අයිකයව හම්බ වුණා. පව්වනේයා. වෙන වැඩක් ඇත්තෙම නැද්ද හිරුව ඔයාට? අනුනෙන් ඔච්චර ආසද ණයට කහින්න. මගේ කටින් සුපුරුදු තැටිය ප්ලේ වෙන්න මහ වෙලාවක් ගියේ නෑ. ආයුක කියන්නේ 3rd year වල ඉන්න කොල්ලෙක්. දැන් මාස ගාණක් තිස්සේ මගෙන් කැමැත්ත අහනවා. පේන්න වරදකුත් නෑ. කැම්පස් එකේ ඉන්න හොඳ කොල්ලෙක්. බ්‍රයිට් එක. ක්‍රියාකාරී සමාජිකයෙක්. ඒත් මොකක්ද මන්ද හේතුවකට මගේ හිත මාව පස්සට අදිනවා. පව්බන් ආයුක අයියා. උඹට තවම බැරිද උත්තරයක් දෙන්න? මොකද බං ඒ මනුස්සයාට ඔච්චර ලයින් දෙන්නේ? උඹ ඉස්සරහා ඌ පින්සෙන්ඩු වෙන්න ඕන කොල්ලෙක් නෙවෙයි බව උඹත් දන්නවා මමත් දන්නවා. ඇයි බැරි උට එක chance එකක් දෙන්න? මම දන්නේ නෑ. මගේ කෙටිම උත්තරෙන් මම හිරුන්දිට දමලා ගැහුවා. ආයුක උඹ ගැන උනත් කොච්චර හොයනවද? නෝට් හොයලා දෙනවා. පේපර්ස් දෙනවා. ඌ උඹට සිරා ලව් ශාක්‍යා. වෙන්න ඇති. තොට කියන කට හොඳයි මං ගල කුලා ගන්නවා. උඹේ කැමැත්තක් අන්න අර ගල හොඳයි හැබැයි. මම ඈතින් පේන පොඩි ගලකට අත දික් කරලා පෙන්නුවම හිරුන්දි මගේ පිටට දඩස් ගාලා ගැහුවා. ආව් රිදුනා. රිදෙන්න තමයි ගහන්න ඕනේ තොපි වගේ උන්ට. ඇයි බැරි උඹට ආයුක අයියට ආදරය කරන්න? මන් දන්නේ. ප්‍රශ්න වලට උත්තර දීපන් ශාක්‍යා. හැම ප්‍රශ්නෙම මම දන්නේ ගාලා මාරු නොවි. නිකන් ඉඳපන් බන්. යකෝ පව් බං ඒ කොල්ලා. මං කාටවත් බලාපොරොත්තු දීලා නෑ බං. එයාට ඕන නම් ඕන කෙනෙක් ළඟට යන්න පුළුවන්. මං කියලා නෑ මං වෙනුවෙන් බලන් ඉන්න කියලා. රෙද්ද තොට කියලා වැඩක් නෑ. එහෙනම් නොකිය ඉඳපන්කො බං. උඹ මහා හිතුවක්කාරයෙක් කියක් ශාක්‍යා. ඔව් මම දන්නවා. මුළු සංසාරෙම අනිත් පැත්ත ගහලාවත් මම තරම් හිතුවක්කාර කෙල්ලෙක් උඹට තියා ආයුකටත් හොයාගන්න බැරි වෙයි. ඒ හිතුවක්කාරකමට තමයි බං ආයුක ආදරේ. ආදරය කරන්න හේතු ඕනේ නෑ හිරුන්දි. ආදරය කියන්නේ හේතු විරහිතව දැනෙන හැඟීමක්.
උඹට ඕනේ ආයුකගේ හිතේ බෝම්බ පත්තු කරන්නද ශාක්‍යයා? ආදරය කරන හිතක් අස්සේ අමුතුවෙන් ක්ලේමෝ පුපුරවන්න මට කිසිසේත්ම ඕනකමක් නෑ හිරුන්දි. ඔක්කොටම කලින් ඔය ලියන එකයි කියවන එකයි නතර කරපන්. එතකොට හැමදේම හරියයි. උඹ ඔළුව විකාර වෙලා තියෙන්නේ ලියලම. හිනා වුණා ඇරෙන්න මම වචනයක්වත් කතා කරේ නෑ. විනාඩි ගානකට පස්සේ ආයම හිරුන්දි කට ඇරියේ මගේ කට කොනකින් හිනාවක් මතුවෙද්දි. ලියනුන් කියන්නෙම පට්ටොම් පට්ට අධිසංවේදී කලාකාමී ජාතියක් ශාක්‍යයා. උඹත් ඉන්නේ ඒ ගොඩේ. ඒත් උඹ ඒක නොපෙන්නා ඉන්න තරම් ශක්තිමත්. ඒ උඹ ළඟ තියෙන අග්‍රගණ්‍ය හැකියාවක්. කෙටියෙන්ම කියනවා නම් ලියනුන් ඕවර් තින්කින්. උඹ බයයි බැඳීම් වලට. ඒකයි ආයුක අයියටත් උඹ උත්තරයක් නොදී ඉන්නේ. ලියන මිනිහෙක් සංවේදී කලාකාමියෙක් වෙන්නේ කවුරු වෙනුවෙන්ද හිරුන්දි? ලියනුන් එහෙම උනේ කියවනුන් වෙනුවෙන්. ලියනුන්ගේ හිත අස්සේ තියෙන අධිසංවේදී කලාකාමී හැකියාවක් නම් උන් ඒ හැකියාව අග්‍රගණයෙන් ඉස්මතු කරලා ලියන්නෙම කියවනුන්ගේ පපුවේ අධිසංවේදී තැන් හිර කරලා අමු අමුවේ මරා දාන්න. කියවනුන් ගන්න හුස්ම පවා මොහොතකට අමතක කරන්න. ලියනුන් සංවේදී වුණේ උන්ගේ උවමනාවට නොවේ. ඒක උන්ගේ වරදකුත් නොවේ. ලියනුන් පට්ටම විදිය සංවේදී කලාකාමී වුණේ උඹ අපි වගේ කියවනුන් වෙනුවෙන් විතරයි. මට ඕන උත්තරේ උඹ තාම දුන්නේ නෑ ශාක්‍යයා. මම ආයුකට ආදරේ. මම හෙට එයාට ඒක කියනවා. එච්චරයි. අපේ කතාවට සමු දීලා මං එතනින් නැගිටලා එන්න ආවා. ෆෝන් එක අතට අරන් මං ආයුකට මෙසේජ් එකක් දාලා කීවා හෙට හවස 4ට සයිවර් නානාගේ කොත්තු කඩේ ගාවදී අපි හම්බෙමු කියලා. ලෙක්චර්ස් ඉවර වෙලා මම පහුවදා ගියේ ආයුක අයියව හම්බ වෙන්න. ෆෝන් එකත් ඔබ සයිවර් නානාගේ කොත්තු කඩේ ඉස්සරහා බයික් එකකට හේතුවක් දාගෙන එයා ඉන්නවා. අනේ මන්ද මට තේරෙන්නේ නෑ. යකෝ ආදරේ කියලා කටින් කියන එක මෙච්චරටම අමාරුද? ලොකු හුස්මක් පාතර දැම්ම මම සයිඩ් බෑග් එකේ පටිය අතට හිර කරගත්තා. අර කතාවල තියනවා වගේ හිතේ සතුටක් දැනෙන්නේ නැතත් බයක් තියෙනවා කියලා නම් මට දැනුණා. වෙනදට වඩා පපුව වේගයෙන් දෙගුණ තෙගුණ වෙලා ගැහෙන්න පටන් ගත්තා. හිරුන්දි මම මෙතෙන්ට එන්න කලින් කියපු එක දෙයක්වත් මගේ ඔළුවට ගියේ නෑ. අරම කියන්න මෙහෙම කියන්න කියලා දහසකුත් දේවල් කිව්වා. එක මඟුලක්වත් ඒ වෙලාවේ මගේ ඔළුවට ප්‍රොසෙස් කරගන්න බැරි වුණානේ. ඒ වෙලාවේ මම හිටියේ මගේම මනෝලෝකයක අතරමං වෙලා. අඩියෙන් අඩිය ආයුකට ලං වෙද්දි මගේ කන් දෙක රත් වෙනවා වගේ දැනුණා. කොච්චර හිතුවක්කාර දඩබ්බර කෙල්ලෙක් වුණත් මේ මොහොතේ නම් ඒ හිතුවක්කාරකම් දඩබ්බරකම් පෑලදොරෙන් පැනලා ගිහින්. ශාක්‍යයා මාව දැක්ක ගමන් ආයුක අයියා ලස්සනට hina වුණා. මට අපිට hina වෙන්නත් බෑ වගේ. මොකෝ අද කටර් එක වැහිලා? ආයුක අයියා මගෙන් එහෙම අහද්දි මං යන්තම් hina වුණා. ඇත්ත වෙනදට නම් මගේ කට කටර් එකක් වගේ වැඩ. ඒත් අද ඒ කට වැහිලා ගිහින්. මොකෝ නංගමට එන්න කීවේ? මේ කරුමක මහත වචනත් අමතකයි. එහා පැත්තේ සයිවර් නානාගේ කොත්තු කඩේ කොත්තු ගහන සද්දෙත් ඇහෙනවා. මේ නිකන් අයියේ පොතක් ඉල්ලගන්න. මං හිතුවා සුභාරංචියක් වද්ද කියලා. මොන සුභාරංචියක්ද? නංගි දන්නවනේ මං බලාපොරොත්තු වෙන උත්තරේ. ඔව්. මොකක්ද පොත? මේකයි අයියේ. මං කියන්න ආවේ ඇත්තමයි. ඔව් ඔයා? අනේ දෙවියනේ ආදරේ කියලා මොන බලාගෙන කියන එක මේ හැටි අමාරුද? මං කොත්තු වලට එන ආදරේ අප්පා. යකෝ ඒ මොකක්ද කටින් පැන්නේ? මොකක්? ඇත්තටම මේකයි අයියේ. ඔයත් මට කොත්තුවක් වගේ. මං කියපු දේ තේරුම් ගන්න බැරුවද නැත්තම් තේරුම් ගත්තද මන්දා. ආයුක අයියා ලොකු කරගෙන මං දිහා බලාගෙන ඉන්නවා. ඔයා ඔය කියන්නේ නංගි තමසේ ඇත්තටම මට ආදරේ කියලාද? ඔය තේරුනේ පොරට ගොනාට වගේ. මමත් මොකා දෙකා වගේ ඔළුව ඉහළ පහළ දැම්මා. හඩේ නංගි මට නම් හිතාගන්න බෑ ඔයි. මම නම් කීයටවත් හිතුවේ නෑ. ඔයා මේ වගේ තැනක මේ වගේ විදිහට මට ආදරේ කියයි කියලා.
මෙච්චර මිනිස්සු ගැවසෙන කොත්තු කඩයක් ළඟ ආයෙක අයියා පිස්සෙක් වගේ කියවනවා. ඒයි කොත්තුවලට අපහාස කරන්න එන්න එපා. කොත්තු ආගමක් නම් මම ඒ ආගම අදහන බැතිමතෙක්. මගේ පිස්සු කෙල්ල මට මාරම සතුටුයි නංගා. මට නටන්න හිතෙනවා ඕයි. I love you මගේ කොත්තු. ආයුක අයියා මහපාර ගාව මාව චුරු වෙන්න වැළඳගත්තේ මං එයාට මගේ හිතේ තියෙන හැඟීම ආය කියද්දි. මාත් ආදරෙයි මගේ හිතුවක්කාරිට. ඒ මුහුදු නිල් පාට ඇස්වල සතුටටද මන්ද කඳට දිලිසෙනවා. මං හැමදාම ආදරය කරපු ඒ නිල් පාට ඇස් අතර මං වෙලා බලන් හිටියා. ඒ මූණ දිහා බලාගෙනම මං එක දෙයක් හිතුවා. ඉස්සරහට මොන ප්‍රශ්න ආවත් මම තරම් හිතුවක්කාර වෙලා ආදරය කරන්න ඔයාට නම් බැරි වෙයි මගේ අයියේ.